ඔයාලා හැමෝම වෙනදා වගේම සාදරයෙන් පිළිගන්නවා කුක් විත් රසාදරේ මගේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ කොස් වලින් කොස් වඩේ. මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය. ප්‍රධාන වශයෙන් කොස්, බීලුණු, කරපිංචා, සුදු ලුණු, පාන් පිටි, කෑලි මිරිස්, ලුණු, සූදුරු, කොච්චි ඔය වගේ දේවල් තමයි ඕන කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි දැන් මේ හදාගන්නේ කොස් ටික මේ විදිහට කපා ගමු. ඔයාලට මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි මේ කොස් ටික මේ විදිහට ඔක්කොම ටික කපා ගන්න ඕනේ. අපි දැන් මේ කොස් ඔක්කොම ටික කපාගෙන ඉවරයි. ඒක අපි බෙන්ඩර් කරගන්න ඕනේ. අපි දැන් බෙන්ඩර් කප් එකට කොස් ටික එකතු කරගමු. දැන් අපි මේකට ලුණු එකතු කරගන්නවා. ඊගාවට මම කොච්චි එකතු කරගන්නවා. ඔයාලට අමු මිරිස්, නයි මිරිස් ඕන දෙයක් එකතු කරන්න පුළුවන්. සුදු ලුණු ටික එකතු කරගන්නවා. අපි දැන් මේක බෙන්ඩර් කරගෙන එමු. මේකට වතුර මේස හැඳි 4ක් විතර එකතු කරගන්න. ඒක වීඩියෝ වෙලා නැහැ. දැන් අපි මේ බෙන්ඩර් කරගත්ත කොස් තමයි මේ තියෙන්නේ. බලන්නකො තලපයක් වගේ හොඳට බෙන්ඩ් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි බෙන්ඩර් කරගත්තට පස්සේ කොස්. දැන් අපි ඒකට එකතු කරගන්නවා අර සූදුරු තේ හැන්දක් විතර එකතු කරගන්නවා. කෑලි මිරිස් රස අනුව එකතු කරගන්න. අපි ආයේ නැවතත් ලුණු ටිකක් එකතු කරගමු. ලුණු බලලා වාලා එකතු කරගන්න. ඊට පස්සේ හීනියට කපාගත්ත බීලුණු, හීනියට කපාගත්ත කරපිංචා. කරපිංචා එහෙම වැඩි වෙන තරමට හොඳයි. දැන් අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳටම කලවම් කරගන්න. හොඳට මිශ්‍රණය වෙන්න. දැන් අපි මේකට පාන් පිටි එකතු කරගන්නවා. පාන් පිටි ප්‍රමාණය කියන්න අමාරුයි. මේකේ තෙත ගතිය හොඳට වැඩියෙන් තියෙන්නේ. ඒ හින්දා අපි ඒක ටිකක් අඩු වෙනකන් අපි අර වතුර මේස හැඳි 4ක් දාගත්තා. එච්චරමයි දාන් තියෙන්නේ. වෙන කිසිම වතුර පාවිච්චි කරලා නැහැ. අපි දැන් මේ කොස් වල තියෙන තෙත ගතිය අඩු කරගන්න තමයි පාන් පිටි එකතු කරගන්න ඕනේ.
දැන් මේ තියෙන්නේ අනාගත මිශ්‍රණය. මේ පදමට ආවහම අපි මේක වහලා තියාගන්න ඕනේ පැය එකමාරක් විතර. මොකද අපි මේකට පිපෙන පිපුම්කාරක කිසිම දෙයක් දාන්නේ නැහැ. අපි දැන් මේ පැය එකමාරකට විතර පස්සේ වතුර ටිකක් අරගන්න ඕන වෙනම, නැත්නම් මේක ඇලෙනවා. අපි අර උළුඳු වඩේ හදනවා වගේ මේකත් මේ විදිහට හදා ගන්න තමයි තියෙන්නේ. මේක ඇත්තටම ගොඩාක් රසයි. ඔයාලා හදලා බලන්න. කොස් එහෙම ගෙදර තියෙනවනම් වැඩි කරදරයක් නැතුව ඉක්මනට හදා ගන්න පුළුවන්. අනිවාර්යෙන් අත් දෙකට වතුර හෝ පොල් තෙල් ගා ගන්න. අපි තව එකක් හදලා බලමු. උළුදු වඩේ වගේ හදා ගන්න ඉතින් ඕන කෙනෙක් දන්නවනේ. ඒ විදිහට හදා ගන්නයි තියෙන්නේ. අපි දැන් චාතියක් ලිපේ තියාගෙන තෙල් එකතු කරගමු. දැන් අපි අර හදාගත්ත වඩේ ඕකට දාගමු. වඩේ හදාගත්තු ගමන් තෙලට දාගන්න පුළුවන් විදිහට ඔයාලා මේවා කරගන්න. මම ඉස්සෙල්ලා අර හදලා තියාගන්නවා පෙන්නුවට. එහෙම තියාගන්න අමාරුයි. තෙලට එහෙම හදා තෙලට දාගන්න ඕනේ. අඩු ගින්දරේ ඔයාලා බැද ගන්න. මේ වගේ ලස්සන පාටට එද්දි අපි ලිපෙන් බාගමු. කොස් වලින්ද හැදුවේ කියලා කියන්නවත් බෑ. බලන්නකෝ. අපි ආයෙ නැවතත් එකතු කරගමු මේ විදිහටම. ඔය විදිහට එකතු කරගෙන අපි බැදගමු. ඔක්කොම ටික ඔය විදිහට බැදගමු. ආයෙත් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. දැන් මේ තියෙන්නේ අපි බැදගත්තු ඔක්කොම ටික අපි බැදගෙන ඉවරයි. බලන්නකො ලස්සනට වඩේ ටික තියෙනවා. පිපුම් කාරක කිසිම දෙයක් දාලා නැහැ. ඔය තියෙන්නේ ලස්සනට රසයි ගුණයි ඔක්කොම තියෙනවා. බලන්නකො කැඩුවම. එහෙනම් ඔයාලත් හදලා බලලා රස කොහමද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.